සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ බලන මගේ යාළුවෝ හැමෝම. අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වගේ රසම රස ඉස්සෝ බැලුමක් හදන හැටි. හැමෝම කියන්නේ ඉස්සෝ හරිම උෂ්ණයි නැත්තම් සැරයි කියලා. අපි අද හදන ඉස්සෝ බැලුම ඒ සැර උෂ්ණ ගතිය සම්පූර්ණයෙන්ම නැති කරලායි හදන්නේ. අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි ගන්න මේ වගේ ඉස්සෝ හොඳට සුද්ධ කරලා ලුණු චුට්ටක් දාලා කහකුරු පොඩ්ඩක් දාලා හොඳට තඹ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අඩු මුකුණු ටික අපි ලෑස්ති කරගන්නවා. ඒ ගැන විස්තරයක් මම ඔයාලට මේ වීඩියෝ එක අතරතුර කියන්න. මේ තියෙන්නේ ඒ තඹගත්තු ඉස්සෝ ටික. ඊට පස්සේ අපි තාච්චියකට තෙල් ටිකක් දාලා ඉස්සල්ලාම සුදු ලුණු එකට එකතු කරනවා. ඊට පස්සේ හීනෙට කපාගත්තු ලුණු එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. හොඳින් මතක තියාගන්න යාළුවනේ මේක අපි කර වෙන්නම බෙදගන්නේ නැහැ. ඉස්සෝ හදන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම අතරින් මේක සුවිශේෂී ඖෂධීය ගුණය තියෙන ඉස්සෝ බෙදුමක්. ඒ හින්දා මේක අපි එකතු කරන දේවල් වල පෙනුමට ඒ වගේ ගුණයට හානියක් වෙන්නේ නැති විදිහට හදන්නේ. ඒ හින්දා මේක කර වෙන්න බෙදගන්නේ මෙන්න මේ විදිහට බෙද ගන්නවා. අපි එකතු කළා කරපිංචා, එතකොට මාළු මිරිස්, දැන් ගම්බිරිස් කුඩු පොඩ්ඩක් ඒකට අපි ඒකතු කරගන්නවා. එකතු කරගෙන අපි මෙන්න මේ විදිහට තෙලේ ටෙම්පරාදු වෙන්න තියෙනවා. දැන්වත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතකොට තමයි අපි එකතු කරන අලුත් වීඩියෝ නරඹන්න පුළුවන් වෙන්නේ ඒ සැනින්. ඊට පස්සේ අපි එකතු කරනවා මිරිස් කුඩු. මෙන්න මේ විදිහට අපි අර හදාගත්තු ඉස්සෝ මෙන්න මේ විදිහට තැම්බෙනවා. මම ඔයාලට මුලින් පෙන්වන එක තැම්බිලා ඉවරනම් පස්සේ පෙනුම බොහොම ලස්සනයි. දැන් අපි එකතු කරනවා ඒ අතරතුර ලුණු කුඩු ටිකකුත් එකතු කරලා මේ විදිහට අපේ ටෙම්පරාදුව හදා ගන්නවා. උත්සව අවස්ථාවල හදන කෑම වල පොළොස් ව්‍යංජනයක් හදන හැටි මම ඔයාලට කලින් කියලා දුන්නා. ඒක ගොඩ දෙනෙක් බලලා මට කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේ මේ අද හදලා දෙන්නේ ඔයාලට ඉස්සෝ බෙදුමක් හදන හැටි. දැන් අපි ඉස්සෝ ටික එකතු කරලා හොඳින් මේ වගේ කලවම් කරගන්නවා. මෙතනදීත් ගොඩක් කර වෙන්න දෙන්නේ නැහැ. මොකද මේ වගේ ගුණයට අපි කිසිම හානියක් කරන්නේ නැතුවයි මේ ඉස්සෝ හදාගන්නේ. මම ඔයාලට මුලින් කිව්වා මේකේ සැර අපි අඩු කරනවා නැත්නම් උෂ්ණ ගතිය අඩු කරනවා කියලා. ඒකට අපි එකතු කරනවා විශේෂ කොළ වර්ගයක් මුරුංගා කොළ. මුරුංගා කොළ එකතු කරලා මේකේ අපි විෂ නැති කරගන්නවා. මුරුංගා කොළ වල තියෙනවා විශාල ඖෂධීය ගුණයක්. බොහොම ඖෂධීය ගුණ පිරි කොළ වර්ගයක් තමයි මුරුංගා කොළ කියන්නේ. මුරුංගා කොළ එකතු කරා ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරනවා. තව ක්‍රම තියෙනවා කෑලි මිරිස් කලින් තෙලට එකතු කරන්න පුළුවන්. නමුත් මේ හදන්නේ අපි සුවිශේෂී ක්‍රමයකට. මේදී අපි එකතු කරන්නේ කෑලි මිරිස් පස්සේ. මෙන්න මේ විදිහට තමයි කෑලි මිරිස් එකතු කරලා තව පොඩ්ඩක් ටෙම්පරාදු කරලා ගත්තාම ඔයාලගේ ඉස්සෝ බෙදුම තියෙන්නේ. දැන් මේක අපි පිළියෙල කරගෙන තියෙන්නේ මේක කෑම මේසෙට අපිට පිළිගන්නන්න පුළුවන්. ඔහොමකට නවතින්න වීඩියෝ එක තාම ඉවර නෑ. දැන් තමයි මේකේ හොඳම ත්‍රික තියෙන්නේ. මම ඔයාලට මේක පිළියෙල කරන්න කියලා දුන්නේ උත්සව අවස්ථාවකට. මේක නිකම් පිළියෙල කරලා අපිට බෑ. තව මේකට දේවල් එකතු කරන්න ඕන. දිගටම වීඩියෝත් එක කරන් ඉන්න. මම මේකට තව දේවල් ඔයාලට කියලා දෙනවා. දැන් අපි හදන්නේ විශේෂ ක්‍රමයකට රයිස් එකක්. නැත්තම් බත් එකට බිත්තර එකතු කරලා හදන තරමක් වෙනස් විදිහකට හදන රයිස් එකක්. බිත්තර එකතු කරා තෙල් එකට ඒක කලවම් කරගත්තා. ඊට පස්සේ සුදු ලුණු එකතු කරගත්තා ටිකක් වැඩි ප්‍රමාණයක්. ඊට පස්සේ ලුණු කැබලි එකතු කරලා මේ විදිහට ගම්බිරිස් කුඩු පොඩ්ඩකුත් ඒකට එකතු කරගන්නවා. මේ ගානට මේක පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙන්න. ඊට පස්සේ අපි එකතු කරනවා බත්. ගොඩාක් කර වෙන්න දෙන්න එපා. මේ ගානට විතරයි අපි ඒක කර වෙන්න දෙන්න ඕන. ඊට පස්සේ බත් එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි කහකුඩු චුට්ටක් දාලා මේක මෙන්න මේ විදිහට හොඳින් උඩයට මාරු වෙන්න කලවම් කරගන්නවා. මේකට අපිට ඕන නම් තව කැරට් එකතු කරන්න පුළුවන්. එතකොට තමයි මේක ලස්සන වෙන්නේ. කැරට් එකතු කරගන්න මෙන්න මේ විදිහට බණ්ඩ මාරම ලස්සනක් තින්නේ. මාරම පෙනුමක්. අපි හදන කෑම වලට මේකෙන් තව ලකුණු එකතු වෙනවා. ඒ කියන්නේ තව පෙනුම රස එකතු වෙනවා. ඊට පස්සේ ප්‍රාන්ස් එකතු කරා මේකට දම්පාට ගෝවා
එකතු කරලා තියෙනවා. එතකොට බලන්න අමුතුම ලස්සනක් තියෙනවා. අපි සලාදයකුත් ලැස්ති කරලා තියෙන්නේ. තව අපි කෑමට ලකුණු එකතු කරනවා. නැත්තම් රසය, පාට, සුවඳ, පෙනුම එකතු කරනවා. එතකොට තමයි ඔයාලගේ උත්සවය ලස්සන වෙන්නේ. බලන්න. තව කෑම හදලා තිනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙන ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මේකේ අපි හදලා තිනවා දැන් ඉස්සෝ පොලොස් මාළුවක් හැදුවා. ඊළඟට අපි මාළු ඇඹුල් තියලා හදන හැටි ඔයාලට කියලා දෙනවා. ඒ හින්දා channel එක subscribe කරලා නැත්නම් ඔයාලා දැම්ම channel එක subscribe කරන්න. එතකොට ඔයාලට අපේ වීඩියෝ දිගටම නරඹන්න පුළුවන්.